තෙරසනයි අපි කලින් වැඩතරානේ ජන විඥානය ගැන අපි කතා කරා. ජන විඥානය තමයි මිදුහාමුදුරුවෝ අපේ කුලසිරිත් කියලා බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ කුලසිරිත් කියලා බෙදලා තියෙන හේතුව තමයි අපි කුල 18 වෙන් කරපුවාම යාළගේ රැකිරස්සා 18 රජෙක් වෙන්නේ කොහොමද, සිටුවරයෙක් වෙන්නේ කොහොමද, පෙරමුණේරාල කෙනෙක් වෙන්නේ කොහොමද, රජයේ සුළු සේවකයෙක් වෙන්නේ කොහොමද කියන කරුණු කාරණාවල ඒ ජන විඥානය තමයි බෙදලා තියෙන්නේ. ඇයි මේ කොටස් වශයෙන් ජන විඥානයක් බෙදන්නේ? හේතුව දැන් අපි බොහෝ දුරට දන්නවා බටහිර රටවල් වල නොයිකුත් රජවරු රාජ්‍ය පාලනය කරලා තියෙන්නේ තමන්ගේ තර්ක ඥානය අනුව. එතකොට ඒ තර්ක ඥානය තුල ඔහුගේ බල ක්‍රියාකාරකම, ඔහුගේ પરම්පරාව තුල ක්‍රියාකාර කරලා තියෙන්නේ ඔහුගේ ආඥාවක් විතරයි. එතකොට ඒක සාධාරණ හෝ වේවා අසාධාරණ හෝ වේවා රාජ්‍ය පිරිපුන් නැහැ. ඒ කියන්නේ රාජ්‍යයක් පිරිපුන් වෙන්න භාගතුන් වහන්සේ දේශනා කරනවා සෝවහන් සකදාගාමි අනාගාමි හෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පාලලා හිටපුවා මේ රාජ්‍ය ශාස්ත්‍රීකයි. ඒ වගේම පසේ බුදු කෙනෙක් පාලලා හිටියාම ඒ වගේම ශාස්ත්‍රීක භාවය යම් පමණකින් සාර්ථක වෙනවා. ඒ වගේම ඉසිවරු වැඩ ඉන්න කාලෙක ඒ ශාස්ත්‍රීක භාවය පවතිනවා. එනිසා අපි ඉගෙන ගන්න යුතු මේ ශාස්ත්‍රීක භාවයක් රට තුල පවතින්නේ මනුස්ස කුලවතෙක්, මනුස්ස සම්පත්තියක්, මනුස්ස රතනයක්. යම් විශිෂ්ට ධර්මයක් අවබෝධ කරගෙන ඒ ධර්මයට පැමිණලා වාසය කිරීම තමයි මෙලොව තියෙන ජන විඥාණය වෙනස් කිරීමට තියෙන හැකියාව. සාමාන්‍ය සත්වයකට ඇති වෙන රූපයක් දැකීමෙන්, ශබ්දයක් ඇසීමෙන්, ගඳක් සුවඳක් දැනීමෙන්, ස්පර්ශයක් දැනීමෙන්, මානසික සිතවීමෙන් ඇති වෙන විඥාණය අවබෝධ කරවීම සඳහා යන්න පුළුවන් යම් ගමන් මාර්ගයක් තියෙනවද? ඒ ගමන් මාර්ගයේ ඔස්සේ තමන්ගේ ජීවන රටාව ගත කරපුවාම ඒ ගමන් මාර්ගය වෙනස් වෙලා මේ පස්පව් දුරලා මේ සතර අපායෙන් නිවන් දැකීමේ මාර්ගයට එනවද? ඒකට කියනවා ජන විඥාණය සමාජගත කරවීම කියලා. ඒ නිසා පුරාණ කියමන් තියෙනවා, පුරාණ ඇවතුම් පැවතුම් තියෙනවා, ඒ වගේම පංගාඩම් කරලා තියෙන චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. මේ ඔක්කොම පුරාණ ජන විඥාණයට එකතු වෙලා තියෙන්නේ, එක බැසගෙනයි තියෙන්නේ. ඒ බැසගත් කාරණා අතරින් අපි දැනගන්න ඕන මේ පුරාණ ජන විඥාණයට ගරු කරලා අති විශිෂ්ට ශ්‍රේෂ්ඨ දෙයක් විදියට මේක පවත්වා ගන්න. ඒ කියන්නේ අපේ ගෘහ නිර්මාණ ශිල්පය, අපේ බෙර කලාව, අපේ නර්තන කලාව මේ සියල්ල තියෙන්නේ ධර්මානුකූලව. උදාහරණයක් වශයෙන් ඒ විඥානය, ඒ ජන විඥාණයෙන් අපි ගත්තොත් පංචබේරි උපෝසතේ. එතකොට අපි ගන්නවා නාට්‍ය කලාවේදී හත්අඩිය කියලා. මේ හත්අඩිය කියලා කියන්නේ සිදුවත් මහ බෝසතාණෝ මහ පොළොවට මව්කුසින් බිහි වෙනකොට අඩි 7 තියපු දේ ගැන තමයි හත්අඩිය කියලා වෙන් කරලා තියෙන්නේ. ඒක විශේෂ ජන විඥානයක්. ඒක පුදුමාකාර සැලැස්මක් උඩ බිහි වෙලා තියෙන එකක්. ඒක අද මිනිස්සු දන්නේ නැහැ මොකක්ද මේ කියලා. ඒ නිසා අපි ඒ කුල ධර්ම අනුව නොයිකුත් විෂයන් අනුව වෙන්විච්ච ජන විඥානය ටිකෙන් ටික අවබෝධ කරවන්න මේ උත්සාහ කරන මොහොතක් මේ ගැන සර්වසාධාරණව හිතලා ඒකේ යහපත් මානසිකාරයට පැමිණෙන්න කියලා මම ආරාධනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.